අද අපි බලමු කොහොමද හරියටම සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් zone එකක් ඇඳගන්නේ කියලා. ගොඩක් අය සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් එකක් draw කරද්දී horizontal line එකක් විදිහට ගන්නවා. but ඊට වඩා accurate zone එකක් විදිහට සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ස් level අඳිද්දී අපි ඒක බලමු අද කොහොමද අඳින්නේ කියලා හරියට. අපි low point එකක් support එකක් විදිහටත් high point එකක් resistance එකක් විදිහටත් තමයි හැමතිස්සෙම market එකේ mark කරන්නේ. බලමු මෙතන support zone එක කොහොමද draw කරගන්නේ කියලා. rectangle box එක ගත්තා. bearish candle එකට පස්සේ හැදිලා තියෙන bullish candle එකක් අපි හැමතිස්සම support එකක් විදිහට තමයි consider කරන්නේ. එතකොට මේ bullish candle එකේ body එකට සහ ඒ candle එකේ wick එකට තමයි අපි support zone එක mark කරන්නේ. එතකොට මෙතන පළවෙනි පාර touch වෙලා තියෙනවා. මෙතන දෙවෙනි පාර touch වෙලා තියෙනවා. මෙතන තුන්වෙනි පාර touch වෙලා තියෙනවා. මේ support zone එක දෙපාරකට වඩා touch වෙලා තියෙනවා. ඒක අපි strong support level එකක් විදිහට තමයි consider කරන්නේ. බලමු resistance zone එකක් ඒ විදිහට තමයි. මේ resistance zone එක මෙතන touch වෙලා තියෙනවා, මෙතන touch වෙලා තියෙනවා, ආයෙ මෙතන touch වෙලා තියෙනවා. දැන් මේකත් strong resistance level එකක්. අපි සාමාන්‍යයෙන් zone එකක් දෙපාරකට වඩා touch වෙලා තියෙනවා. ඒක strong support එකක් හරි strong resistance level එකක් විදිහට තමයි consider කරන්නේ. අර මේකම supply demand විදිහට ගන්නත් පුළුවන්. මේ zone එක demand zone එකක්. උඩ high එකේ තියෙන zone එක supply zone එකක් කියලා. අපි තා example දෙක තුනක් ගමු. මේ bearish candle එකට පස්සේ හැදිච්ච bullish candle එක support එකක් විදිහට අපි mark කරනවා. මේ bullish candle එකට පස්සේ හැමතිස්සෙම support එකක් වෙන්නේ bearish candle එකකට පස්සේ හැදෙන bullish candle එක support එකක් විදිහට high එකේදී bullish candle එකට පස්සේ හැදෙන bearish candle එක අපි resistance එකක් විදිහට තමයි consider කරන්නේ. මේ zone එක resistance zone එක. ඒතර අපි ඔක market structure එක ගත්තොත් low 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 high low 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 high low 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 high low 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 high හදන down trend එකක high 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 low හදන up trend එකක. තව zone එකක් අපි තා example එකක් ගමු. මේ zone එක බලන්න මෙතන. මේ zone එක කියලා ගමු. මේ bullish candle එකට පස්සේ හැදිච්ච bearish candle එක resistance zone එක 1 2 3 4 5 6 time touch වෙලා තියෙනවා. එතකොට ඒක strong resistance එකක් විදිහට අපි consider කරනවා. එතකොට high lows හදාගෙන up trend එකක් මේ resistance එකට ආවා. මෙතන BS වුණා. ඊට පස්සේ low 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 හදාගෙන down trend එක continue වෙලා තියෙනවා. support zone එකකින් market එකක් buy වෙනවා වගේම resistance zone එකට ආවට පස්සේ market එකක් sell වෙනවා. එතකොට මේකේ ඇඩ්වාන්ස් විදිහට කතාව අපි දැන් මේ support zone එක ගත්තොත් මේ support zone එකේ maximum මේ leg එකේ liquid බේ 39.43 මේ week එක. එතකොට price එක මේ 39.42 break වෙන්න ඕන අපි පල්ලෙහාට sell කරනවා. නැත්නම් අපිට මෙතන sell එකක් බලන්න බෑ. මේ price එක මෙතනට ආවත් අපි මෙතනින් buy එකක් තමයි බලන්න ඕනේ. price එක 39.42 break වෙලා ආයෙ retest වෙලා continue වුණොත් විතරයි අපිට sell එකක් බලන්න පුළුවන්. same thing මෙතන. price එක මේ resistance zone එකට high low සදාගෙන ගිහිල්ලා මේ zone එකට ආවට පස්සේ අපිට price එක මේ price එකේදී මෙතනදී buy කරන්න බෑ. මොකද මෙතනදී liquid අරගෙන price එක sell වෙන්න පුළුවන් එකපාර. අපි මෙතන buy එක බලනවා නම් මේ price එක 41.20 වගේ price action එක ඇවිල්ලා ආයි මේ resistance එකට support වෙලා continue වෙද්දී තමයි buy එක බලන්න. අනිත් එක ගොඩක් අය කරන වෙලෙත් තමයි අපි දැන් මේ 1 hour ගත්ත support zone එක මේක 1 minute වලින් break වුණා කියලා. මේ zone එක 1 minute වලින් break වුණාට අපිට sell එකක් බලන්න බෑ.
ෆන් මිනිට් වලින් බ්‍රේක් වෙලා අපි සෙල් එකක් බැලුවොත් වෙන්නේ ප්‍රයිස් එක මෙහෙම ඇවිල්ලා අපි දැන් මෙතන සෙල් කරා කියමු 1 මිනිට් වලින් බ්‍රේක් වුණා කියලා. ප්‍රයිස් එක එකපාර මෙතන හෝල්ඩ් වුණොත් මේ ට්‍රේඩ් එක වර්ධිනවා. අපි 1 hour ගන්නවා නම් at least අපි 50 මිනිට් වලින්වත් මේ මං කියපු ප්‍රයිස් එක 39.42 බ්‍රේක් වුණාට පස්සේ තමයි සෙල් එකක් බලන්න ඕනේ. නැත්නම් අපි බයි එකක් තමයි මෙතන හෝල්ඩ් කරන් බලන්නේ. See you.